ඔයාලා දන්නවද ලංකාවේ ලොකුම එක්ස්චේන්ජ් එක මොකක්ද කියලා? ලංකාවේ ලොකුම එක්ස්චේන්ජ් එක තමයි කොළඹ කොටස් වෙළඳපොළ. ලංකාවේ ලොකුම එක්ස්චේන්ජ් එක කොළඹ කොටස් වෙළඳපොළ වෙද්දී ලෝකෙ ලොකුම එක්ස්චේන්ජ් එක විදියට මුළු ලෝකෙම හොල්ලන් ඉන්නේ කවුද කියලා දන්නවද? ඒ තමයි බයිනෑන්ස් කම්පැනි එක. කවුද මේ බයිනෑන්ස්? 2008 දී සතෝෂි නකමොටෝගේ බිට්කොයින් ආගමනයත් එක්ක 2017 දී චීනයේ CZ යන අනුවර්තනමින් හඳුන්වන චැම්පෝන් ෂාවෝ ආරම්භ කරන ලද බයිනෑන්ස් සමාගම තම මෙහෙයුම් කටයුතු ආරම්භ කරන්නේ ක්‍රිප්ටෝ කරන්සීස් ඇතුළු ගුප්ත විවහාර මුදල් ඒකක සඳහා වෙළඳාම් කිරීමට විශේෂ වේදිකාවක් සැපයීමෙනුයි. ඔවුන්ගේ මෙහෙයුම් කටයුතු අද වන විට සාර්ථක දිශාවකට යොමු කර තිබෙන්නේ ඔවුන් සතුවත්කම ඇමරිකානු ඩොල බිලියන 160ක් දක්වා වර්ධනය කරමිනුයි. ඒ වගේම ඔයාලා දැනන් හිටියද බයිනෑන්ස් කම්පැනි එක සතුව තවත් වටිනාවත්කමක් තියෙනවා කියලා? ඒ වෙන කවුරුත් නෙමෙයි. ඔයාලා අපි වගේ ඔවුන් හරහා මුදල් ආයෝජනය කරන ආයෝජකයන්. හැබැයි ඔයාලා මේ දේ දන්නේ නැතුව ඇති. මොකක්ද? බයිනෑන්ස් සමාගම කියන විදිහට ට්‍රේඩින් වලට එන අයගෙන් 95%ක්ම පළමු මාස 3 ඇතුළත ආයෝජනයෙන් ඉවත් වෙද්දී ඉතුරු 105 අතිවිශාල ආදායමක් ලබා ගනිමින් ආයෝජනයේ රැඳී සිටිනවා. ඒ කියන්නේ අර 95%ම ලොස්ට් වෙනවා කියන එකද? ඔව්. ඇයි එහෙම වෙන්නේ? කතාවක් තියෙනවනේ දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ කියලා. හේතුව තමයි අර 95%ම ට්‍රේඩ් කරන්න යන්නේ ට්‍රේඩින් ගැන කිසිම නොලෙජ් එකක් නැතුව. ඉතින් ඔයා ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් වලින් හරියට ගේමක් ගහන්න කැමති නම් හරියට මුලින් ට්‍රේඩින් ඉගෙනගෙන ඉන්න. ඒ වගේම ඔයා ක්‍රිප්ටෝ කරන්සි ට්‍රේඩින් ගැන උනන්දුවක් දක්වන කෙනෙක් නම් මාව ෆලෝ කරලා තියාගන්න.